කොසල් රජුවන්ට ඕමනා වුණා බුදුරජාණන් වහන්සේ සමග සමීප ඇසුරක් පවත්වන්න. නමුත් සංඝයා වැඩි ඇසුරක් පැවැත්වුවේ නෑ එදා කොසල් රජුව සමග. ඉතින් කොසල් රජුවන්ට කල්පනාවට එනවා මේ ශාක්‍ය කුමාරිකාවක් විවාහ කරගත්තා නම් මේක හරියාවි. පින්නතුනේ ශාක්‍ය කුමාරිකාවක් ඉල්ලලා සංදේශයක් යවුවා. ඒ වෙනකොටත් බදු ගෙවිමින් හිටපු කාටද? කපිලවස්තුවේ සුද්ධෝදන රජතුමන්ටයි මේ පණිවිඩය යවන්නේ. පින්නතුනේ හැබැයි ශාක්‍යයන් කැමති නෑ කොසල් රජුවන්ට ශාක්‍ය කුමාරිකාවක් දෙන්න. ඒ වුණාට මේක රජාන දෙන්න සිද්ධ වෙනවා. ශාක්‍ය කුමාරයෙක් දවා 16කට උපන්න දියණියක් හිටියා. කවුද? වාසබ කත්තිය. පින්නතුනේ ශාක්‍ය කුමාරිකාවක් හැටියට පිටත් කරලා යවුවා. එයාගේ රූපේ ලස්සන නිසාම ඔන්න අගබිසව තනතුරකුත් ලැබුණා. එයාට ලැබුණු පුතා කවුද? විදුඩුබ. පින්නතුනේ විදුඩුබ කුමාරයා වැඩි වියටපත් වෙනකොට තමන්ගේ ඥාතීන් බලන්ට යන්න මව් පාර්ශවයේ ඥාති බලන්ට යන්න ඕමනා වුණා. ඒ වුණාට අම්මා කැමති වුණේ නෑ. මොකද මේ යටගියාව හෙලි වුණොත් අරුබුදයක් හට ගන්න නිසා. මෙයා තරුණ වයසේදීම සෙම්පති තනතුරකුත් හම්බෙනවා. පින්නතුනේ මෙයාගේ ඕමනාවටම තමන්ගේ පිරිසත් සමග ශාක්‍ය මව් පාර්ශවයේ ඥාතීන් බලන්ට යනවා. අනාගතේ රජ වෙන්න ඉන්න කෙනා නිසා රාජ්‍ය ලීලාවෙම මෙයාව පිළිගත්තා. හැබැයි පින්නතුනේ ශාක්‍යයන් අතරින් පිටත් වෙලා යනකොට අර කතාවට කියන්නේ මේ කටුකණයි සරයි කියන කෙනෙක්. එදා 16ක් ඇවිල්ලා කියනවා අපේ ආර්ය පුත්‍රයන් වාඩි වෙන ආසනයක් අඩුකුලේ කෙනෙක් ඇවිල්ලා ඉඳගෙන කිලිටි කළා. පින්නතුනේ අද වගේ මේකත් ඔය පාවා දෙනයි ඉඳලා තියෙනවා. ඕන ආරංචි වෙනවා විදුඩුබ කුමාරයාට මේ සිද්ධිය වෛර බැඳගත්තා. එයාගේ එකම අරමුණේ මුනේ යම් වෙලාවකද රජකම ලැබෙන්නේ ඉස්සරලාම කරන්න ඕන මොකද්ද? ශාක්‍යයන් විනාශ කරන එක. පින්නතුනේ අර මේද තලුප්ප දින ගමේදී 16ක් යොඩුප්පේ තමයි කොසල් රජු මේ ඇදුනේ. තමන් විසින්ම උටුණු පලන්දගෙන ඔන්න විදුඩුබ කුමාරයා රජ වුණා. පින්නතුනේ ඔන්න වටේ ඉන්නයි කියන්න පටන් ගත්තා. දැන් කාලයයි මොකටද? ශාක්‍යයන් විනාශ කරන්න. සේනා අරගෙන මේ පිරිස යනවා දැක්ක භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු ජනපදයට ඇතුල් වෙන තැන උන්වහන්සේ මේ කොළ නැති ගහක් යට ජීස්ම කාලේ වැඩ ඉන්නවා. විදුඩුබ කුමාරයා දකින්න භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. ගිහිල්ලා අහනවා ඔබ වහන්සේ මේ මෙච්චර සෙවණ තියෙද්දි මේ අවුවේ වැඩ ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ විදුඩුබ කුමාරයාට කිව්වේ තථාගතයන් වහන්සේට නිරන්තරයෙන් සෙවණ සැලසුවි ශාක්‍ය ඥාතී. අද මේ ශාක්‍ය ඥාතීන් විනාශ වෙන්නයි යන්නේ. පින්නතුනි කරුණ වැටුණු විදුඩුබ කුමාරයා සේනාව අහපව හරුගත්තා. නමුත් වටේ ඉන්න අය මේකට ඉඩ තිබෙන්නේ නැහැ. ඔන්න දෙවෙනි වතාවට මෙයා සේනාව බැඳගත්තා. එදත් බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ ශාක්‍යයන් විනාශ වෙන්න යන්නේ. පින්නතුනි විදුඩුබ කුමාරයාගේ ඒ යුද රථ පෙළ මේ හරහා යනකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිහාර්යයක් පෑවා මේ ගල්තලාව මුලක් වෙන්න. අන්න ගෙල් ඉරෙනකොට දැනගත්ත විදුඩුබ කුමාරයා නැවත වතාවක් සේනාව අරගෙන ආපස්සට ගියා. පින්නතුනේ අර භාග්‍යවතුන් වහන්සේ වදාලා උන්වහන්සේ නොයෙකුත් ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. නමුත් අගය කළේ මොකද්ද? අනුශාසනී ප්‍රාතිහාර්යයි. පින්නතුනේ දැන් මේ වෙලාවේදී අපි හිත පහදව ගන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේගේ විද්‍යාචරණ සම්පන්න ගුණය ගැනයි. මොකද මේ අයිට නම් එහෙම මතුනේ නෑ වගේ මට පේන්නේ. සමහරු කිව්ව ගමන් වියත තියලා මැනලා බලනවා කරත් එක ප්‍රමාණය මෙතන තියෙනවා කියන්නේ. ඒ සැකයි. මම එහෙම දැකලා තියෙනවා. පින්නතුනේ තුන්වෙනි වතාවටත් විදුඩුබ ඇතුළු පිරිස ලෑස්ති වුණා. මේක නිකන් අතාරින්න හොඳ නෑ කියලා. බුදුරජාන් වහන්සේ දැක්කා මේ අය සියලු දිනාම කරගත්තු කර්ම විපාකයක්. නමුත් ලැබිය යුතු පිළිසරණ ලැබිලයි ශාක්‍යයන්ට තිබුණේ. එදා විදුඩුබ ඇතුළු පිරිස ගෙල්ලා ශාක්‍යෝ කවුද කියලා අහනකොට ඒ අය ගියේ නෑ. තමන්ගේ ජීවිතේ නිසාවත් සිල්පදේ කඩා ගන්නට. 4 දෙනෙක් ලෑස්ති වුණා නේ අපිත් නිකන් යුද්ධ කරන්න. අපිත් යුද්ධ කරන්න හොඳ නෑ. ඕනේ නිකන් මැරෙන්න හොඳ නෑ කියලා. පින්නතුනේ නමුත් ශාක්‍ය ඥාතීන් කිව්වා අපි තථාගත ශ්‍රාවකේ තථාගත භාග්‍යවතුන් වහන්සේගේ ඥාතීන් අපි දඬු මුගුරු අතහැරපුවා. අපිට ඒක කැප නෑ. තමන්ගේ ජීවිතේ පරදුවට තියලා පින්නතුනි සිල්පද ආරක්ෂා කළා. එදා කිව්වනම් කෙනෙක් මම ශාක්‍ය නෙමෙයි කියලා විදුඩුබගෙන් බේරෙනවා. ඒ වෙනුවෙන්වත් කිසි කෙනෙක් ජීවිතේ පරදුවට තබලා ඒ මුසාබස් නොකිය ආරක්ෂා කළා. විදුඩුබගේ සියලු දිනාම ඝාතනය වුණා. මහා ලොකු ජයග්‍රහණයක් කළා කියලා හිතාගෙන
ජයපැම්බිවේ සෑවත් නුවරට ගිහිල්ලා අචිරවතී නදියේ හිඳුණු වැලි තලාවේ පින්නතුනේ අදත් එදත් උඩහව හැපු ගමන් මේ උන්නේටිය ගමන් නේරංජනාවේ වතුර ගලාගෙන යනවා. එවැනි ජලගල්මක් ඇති වුණා උඩා වැල විඩුඩ බැතුළු පිරිස සියලු දෙනාම ඒ ගම් වතුරට ගහගෙන ගියා. සෑවත් නුවරට ගියාම ලංකාරාමේ චිත්‍රයට නගලා තියෙනවා. මේ දකින්න පුළුවන් විඩුඩ බැතුළු පිරිස අර අචිරවතී නදී ගහගෙන නිතරම වේදිනීව පරිසම් වෙනවා. එහෙනම් එදා ඒ අහපු භාගතුන් වහන්සේ විඩුඩබගේ රැතයිරෙන්න පාපු ප්‍රාතිහාර්ය තමයි අද සීසින් දැක බලාගන්න මේ පුරා විද්‍යාවෙන් ආරක්ෂා කරලා තියෙනවා. මේ තියෙන්නේ ගැල්ලෙරුණු පාරයි. Thank you.